පළවෙනි උපදෙස් කතාවේ ලෙක්චර් එකම දියවනවා සිසිල් කරා ඉදිකටුවේ අවශ්‍යතාවය දෙනවා ලෙක්චර් කියන අත්තරම දියවනවා සිසිල් කරාම ඉදිකටුවගේ අවශ්‍යතාවයක් කියලා දෙවෙනි එක සිල්වර් ක්ලෝරයිඩ් කියන තව ඇමෝනියා දැම්මම ඒ තුල දියවෙන සුදු පාට අවශ්‍යතාවයක් මෙන්න අපේ තුන්වෙනි පොයින්ට් එක මේ අපේ ද්විතීයික පරීක්ෂා ද්විතීයික පරීක්ෂා කියන්නේ මොකක්ද එයාගේදී ඔය අපේ කවුරු හරි කෙනෙක් තියෙනවා නම් හරිද එයා ඒ ලැබෙන අවක්ෂේපය වෙන් කරලා අතර ගන්නාට විභාගෙට දෙන කට්ටිය තේරෙනවද ඒ මොකක් හරි අවක්ෂේපයක් දෙනවා නම් ඒ අවක්ෂේපය වෙන් කරලා අතර ගන්නට දෙන එක්කෙනා ඔන්න දැන් අපි පළවෙනි කාණ්ඩය ඉවරයි දැන් දෙවෙනි කාණ්ඩයට යනවා දෙවෙනි කාණ්ඩයේ අපිට කළු පාට අවක්ෂේප ටිකක් ආවද මොනවද lead sulfide copper sulfide mercury sulfide bismuth sulfide ඕකේ අපිට copper sulfide අඳුර ගන්න ක්‍රමයක් කියනවා. මේක අහන්න. copper sulfide අඳුර ගන්න ක්‍රමය තමයි copper sulfide තනුක අම්ලයක් දැම්මොත් එයා copper 2+ බවට පත් වෙනවා. තේරුණාද? එතකොට මේක සල්ෆර් තිබ්බොත් මොකද වෙන්නේ? H2S වෙලා අයින් වෙලා යනවා. තේරුණාද? හරිද? තනුක අම්ලයක් ඒක අපිට වැඩක් නැහැ. දැන් ඔය හැදෙන copper 2+ ඉන්නවනේ. මේ copper 2+ ඉන්නේ හරිද? CuH2O 6 times 2 plus විදියට කවුරු ඉන්නේ CuH2O 6 times 2 plus විදියට මේක නිල් පාටයි ඔයාට ඕන නම් මේකට ඇමෝනියා ගන්න පුළුවන් ඇමෝනියා හෝ ක්ෂාරයක් කවුද ගන්න පුළුවන් ඇමෝනියා හෝ ක්ෂාරයක් ගන්න පුළුවන් එතකොට එයා කවුරු බවටපත් වෙනවද කොපර් හයිඩ්‍රොක්සයිඩ් බවටපත් වෙනවා එතකොට ඒ කොපර් හයිඩ්‍රොක්සයිඩ් නිල් පාට අවක්ෂේපයක් හැබැයි ඔයා මේකට පුතේ වැඩිපුර ඇමෝනියා දැම්මොත් CuNH3 4 times 2 plus බවට පත් වෙනවා ඒක තද නිල් පාටයි මොන පාටද තද නිල් පාට ජලීය ද්‍රාවණය සාමාන්‍යයෙන් අපි කොපර් මතක් කරන්න ගන්න මේක ඇයි අපි මේකට විශේෂයක් තියෙන්නේ එහෙනම් කොපර් කියන කෙනා කණු ගම්ලයක් දැම්මොත් කවුරු වෙනවද CuH2O 6 times 2 plus බවට පත් වෙනවා ඒක ඇමෝනියා එක නිල් පාට අවක්ෂේපයක් දෙනවා වැඩිපුර ඇමෝනියා දැම්මොත් මොකද වෙන්නේ? තද නිල් පාට ද්‍රාවණයක් බවට පත් වෙනවා. ඒකට මේ කොපර් සල්ෆයිඩ් මේ අපි D බ්ලොක් එක මේක සම්බන්ධ කරලා තියෙන්නේ. කවුරු එක සම්බන්ධ කරලා තියෙන්නේ? D බ්ලොක් එක තමයි මේ සම්බන්ධ කරලා තියෙන්නේ. මම කියන්නේ තේරුණාද? හරි. ඔන්න කොපර් සල්ෆයිඩ් අඳුර ගන්න පරීක්ෂණي බලන්න. කොපර් සල්ෆයිඩ් තනුකම්ල සමතුල ද්‍රාවණයේ වී තද නිල් පැහැ ද්‍රාවණයක් ලබා දෙයි. ඇමෝනියා සමග ලාණයක අවක්ෂේපයක් ලබා දෙන අතර වැඩිපුර ඇමෝනියමේ තියෙවි තදනිල් ද්‍රාවණයක් ලබා දෙයි. තේරුණා නේද? ඔන්න කොපර් අඳුර ගන්න ද්විතීයික පරීක්ෂාව ලියා ගන්න මෙන්න මේක. ටක් ගාලා ලියා ගන්න. ඉක්මනට ලියා ගන්න.
හරි අන්න හරි අන්න BICL ද්‍රවණයේ ජලය යොදන විට බිස්මත් තරම ගන්න විදිය. BICL විට ජලය යොදවම BIOCL සුදු පාට අවක්ෂේපයක් එනවා. SBCL විට ජලය යොදවම SBOCL සුදු පාට අවක්ෂේපයක් එනවා. ඔයාලට මතකද මේ කොහෙද කතා කරේ? 15 වෙනි කාණ්ඩයේ ක්ලෝරයිඩ් ජල විච්ඡේදය. මම ඔයාලට ඇනලයිටික් විශ්ලේෂණ එකේ වෙනම ක්ලෝරයිඩ් ජල විච්ඡේදය වෙනම කැලලක් කරා. මතකයිද? CCl4 HICl4 ගිය සතියේ කරේ. හරිද? ගිය සතියේ වෙනම ක්ලෝරයිඩ් ජල විච්ඡේදය කියලා එකක් කරලා තියෙනවා. හැලෙජන් එකට 1000ක් වෙනි කාණ්ඩයට බලන්න. හරිද? එතකොට මේ කතා කරන්නේ වෙනම එකක්. මේ කතා කරන්නේ 15 වෙනි කාණ්ඩයේ හැලෙජන ජල විච්ඡේදනයේ ක්ලෝරයිඩ් ජල විච්ඡේදනයේ මේ දෙක හැදිනවනේ. දැන් අපි මෙහෙම කරන්නේ. ඔතන දෙවෙනි කාණ්ඩයේදී වලට හරිද? බිස්මත් සල්ෆයිඩ් එනවා. ඊට පස්සේ තමයි වෙන්නේ ඇන්ටික් සල්ෆයිඩ් එනවනේ. මේ දෙකම තනුක HCl දැම්මොත් ඔයාලට කවුද හැදෙන්නේ කියන්නේ? තනුක HCl දැම්මොත් මෙයා BiCl3 බවට පත් වෙනවා. මේක SbCl3 බවට පත් වෙනවා. තේරුණාද? දැන් ඔයා මේකට ජලය යොදලා තනුක කරොත් ජලය යොදනවා කියන්නේ මොකක්ද? ජල විච්ඡේදනයක් නේද? ඕනේ නේද? මෙයා බා BiOCl බවට පත් වෙනවා. මෙයා SbOCl බවට පත් වෙනවා. මෙයත් සුදු පාටයි, මෙයත් සුදු පාටයි. දෙකයි HCl වෙන්නේ, දෙකයි HCl මෙතන දෙකයි HCl බවට පත් වෙනවා. තේරුණාද? හරි නේද? එතකොට බිස්මත් සල්ෆයිඩ් ඇන්ටිමනි සල්ෆයිඩ් අඳුරගන්න ද්විතීයික පරීක්ෂාව වලට මෙන්න මේක දෙන්න පුළුවන් ක්ලෝරයිඩ් ජල විච්ඡේදනය. තේරුණාද? එහෙනම් දාන්න Bi2S3O Sp2S3 Bi2S3O Sp2S3 තනුක අම්ලයක් යොදා ජල විච්ඡේදනය කරගෙන යන විට සුදු අවක්ෂේප ලැබේ. ලියාගෙන එනවා මෙන්න මේක ටක් ගාලා. හරි ඊළඟට දෙන්නේ අය යකඩ තුන්වෙනි කාණ්ඩයට අපි යන්නේ. තුන්වෙනි කාණ්ඩේ යකඩ ගාවට යන්නේ යකඩ. හරි. යකඩ ගත්තාම අපිට තියෙනවා Fe2+ Fe3+. නේ? කවුද ඉන්නේ? Fe2+ ඉන්නවා Fe3+ ඉන්නවා. අපි Fe2+ කියන අරගෙන ඒ ඉන්න Fe2+ ඇමෝනියාගේ ඡාරයක් කර දෙන්න කියන්නේ Fe2+ ඉන්නවා. Fe2+ ඇමෝනියා හරි ඡාරයක් කර දැම්මොත් එයා ෆෙරස් හයිඩ්‍රොක්සයිඩ් බවට පත් වෙනවා. ඒක කහ කොළ පාටයි. මොන පාටද? කහ කොළ පාටයි. තේරුණාද? එහෙම නැත්නම් අපි ඒකට කැත කොළ කියලා කියනවා. මොන කොළද? කැත කොළ. එයා වැඩිපුර ශාරාමය දිය වෙන්නේ නැහැ. වැඩිපුර ඇමෝනියාමය දිය වෙන්නේ නැහැ. හරිද? ඊළඟට අපි ගන්නවා Fe3+. ඒක හරිද? ජලීය ද්‍රවණයට ඇමෝනියා හරි OH- හරි දැම්මොත් එයා ෆෙරික් හයිඩ්‍රොක්සයිඩ් බවට පත් වෙනවා. එයා රතු දුඹුරු පාටයි. මොන පාටයිද? රතු දුඹුරු පාටයි. මෙයා වැඩිපුර ශාරාමය දිය වෙන්නේ නැහැ. වැඩිපුර ඇමෝනියාමය දිය වෙන්නේ නැහැ. මේක කැත කොළ කියලා දාන මේක කහ කොළ පාටයි.
මේක කහ දුඹුරු පාටයි. අර පාටද කහ දුඹුරු පාටයි. තේරුණාද? හරි නේද? ඇත්තටම මේ Fe2+ ඉන්නේ කවුරු විදියටද? Fe2+ ඉන්නේ FeH2O 6 times 2 plus විදියට. එයා තමයි කහ කොළ පාට කෙනා. Fe3+ ඉන්නේ කවුරු විදියටද? FeH2O 6 times 3 plus විදියට. එයා මොන පාටද? කහ දුඹුරු පාටයි. මෙයා වායු ගෝලීය ඔටු එක්ක මෙයා බවටපත් වෙන්නත් පුළුවන්. මෙයාට වායු ගෝලීය ඔටු එක්ක මෙයා බවටපත් වෙන්න. තේරුණා නේද? හරි නේද? දාන්න ටක් ගාලා. ඔය වෙනම D block වල මම කරලා තියෙන්නේ ඈ. අමුතුවෙන් කරන්න ඕන දේවල් නෙමෙයි. තේරුණාද? හරි. උනාට ආපහු පාරක් මෙතනක් දාගන්න. විභාගෙට යන්න කලින් ඔය බලාගෙන තමයි මේ කරන්නේ. තේරුණාද? හරි. මම විශේෂයෙන් කියලා දෙනවා. විභාගෙට යන්න කලින් බලාගෙන යන්න විදිය තමයි ඔය හදලා තියෙන්නේ. තේරුණාද? මේ විදියට වැඩ කරලා තමයි මේ විදියට හොඳ විශ්වාසයක් අරගන්න. තේරුණාද? මෙයාට විශේෂණ දෙක. විශේෂණ තුනක් තියෙනවා. Fe2+ අයන එකට පොටෑසියම් පෙරිසයනයිඩ් දැම්මම තද නිල් පාට අවක්ෂේපයක් දෙනවා. Fe3+ පොටෑසියම් පෙරොසයනයිඩ් දැම්මම ප්‍රශීල නිල් අවක්ෂේපයක් දෙනවා. හරිද? 2+ ලොකු එක දැම්මම මොකද වෙන්නේ? තද නිල් 3+ පොඩි එක දැම්මම ප්‍රශීල නිල්. හරිද? පොට්ටට ලොක්ක දැම්මම තද නිල් ලොක්කට පොඩි දැම්මම ප්‍රශීල නිල්. ඔක මතක තියාගන්න. හරිද? තේරුණාද? ඇතුළ ලොකුයි නම් මොකද වෙන්නේ? ඇතුළ ලොකුයි නම් මොකද වෙන්නේ? තදයි. ඇතුළ පොඩි නම් ලාල. ප්‍රශීල නිල්. තේරුණාද? ප්‍රශීල නිල් ටිකක් ලා පාට කරපු නිල් පාට. තේරුණාද? හරිද? ඕක තමයි පර්සියන් බ්ලූ කියන්නේ. හරි. ඕක තමයි පර්සියන් බ්ලූ කියන්නේ. හරි නේද? තේරුණා නේද?
හරි ගන්න ඊළඟට දාගන්න ඕනේ මෙන්න මේක. හරිද? Fe3 plus හරිද? පොටෑසියම් තයෝසයනේට් සමග පද ලඝු සංකීර්ණ සාධක. මොකද? Fe3 plus පොටෑසියම් තයෝසයනේට් සමග පද ලඝු සංකීර්ණ සාධක. කවුරු එකද? පොටෑසියම් තයෝසයනේට් සමග පද ලඝු සංකීර්ණ සාධක. එතන පැත්තකින් මෙන්න මේ ටික මතක තියාගන්න. හරි. ඕනෙත් නෑ මම මේක ඩීබ්ලොක් කරලා තිබ්බා. කවුරු හරි දන්නේ නැති කෙනෙක් ඉන්නවා නම් මේක මතක තියාගන්න. එතකොට FeH2O 5 times SCN 2 plus කියලා සංකීර්ණයක් හදන්න. එහෙම නැත්නම් FeH2O 4 times SCN twice plus කියලා සංකීර්ණයක් හදන්න. එහෙම නැත්නම් FeH2O thrice SCN thrice කියලා සංකීර්ණයක් හදන්න. එහෙම නැත්නම් FeH2O twice SCN 4 times minus කියලා සංකීර්ණ. මේ ඕනම එකක් මොන පාටයිද? තද රතු පාටයි. සයනේට් ගාන වෙනස් වීම තමයි සිද්ධ වෙන්නේ. තව එකක් තියෙනවා. Fa3+ සැලිසිලික් අම්ලය දැම්මොත් මොකද වෙන්නේ? ෆෙරික් සැලිසිලේට් දම් පාට සංකීර්ණයේ බවට පත් වෙනවා. මොන සංකීර්ණයද? ෆෙරික් සැලිසිලේට් දම් පාට සංකීර්ණයේ බවට පත් වෙනවා. මම කියවල සංසිලික් හදන්න කාගෙන්ද? සැලිසිලික් අම්ලයෙන්. ඒක දැම්මොත් තමයි වායදේ. තේරුණා නේද? හරි. දාන්න. හරිද? ඒකත් දාගන්න. ඔය පැත්තකින් උඩින් දාගන්න. තයෝසයනේට් උඩින්. හරිද? දාන්න. Fa3+ සැලිසිලික් අම්ලය සමග ෆෙරික් සැලිසිලේට් දම්පැහැ සංකීර්ණය සාදයි. ෆෙරික් සැලිසිලේට් දම්පැහැ සංකීර්ණය සාදයි. ෆෙරික් සැලිසිලේට් දම්පැහැ සංකීර්ණය සාදයි. හරි ඊළඟට පුතේ ක්‍රෝමියම් 3+ උභය ගුණීනේ. දැන් මම මේ තුන්වෙනි කාණ්ඩේ තව කතා කරන්නේ. තුන්වෙනි කාණ්ඩේ කියන්නේ ක්‍රෝමියම් 3+ ඒක උභය ගුණී. ඒක උභය ගුණී නිසා ඒ ක්‍රෝමියම් 3+ ඔයා ක්ෂාරයක් දැම්මොත් හරිද? එයාට ක්ෂාරයක් දැම්මොත් හරිද? හරි ක්ෂාරයක් දැම්මොත් හරි ඇමෝනියා දැම්මොත් හරි ක්‍රෝමියම් හයිඩ්‍රොක්සයිඩ් බවට පත් වෙන එක මොන පාටද? නිල් කොළ පාටයි. හරි නේද? තේරුණාද? මේක වැඩිපුර ඇමෝනියා එක්ක දිය වෙන්නේ නැහැ. මොකද වෙන්නේ? වැඩිපුර ඇමෝනියා එක්ක දිය වෙන්නේ නැහැ. හැබැයි වැඩිපුර ක්ෂාර දැම්මොත් එයා උභය ගුණී නිසා CrOH 6 times 3 minus බවට පත් වෙන එක ඒකත් කොළ පාට සංකීර්ණ. මොකද? කොළ පාට සංකීර්ණ. ඒ වගේම මේකට ඔයා ශාරීය මාධ්‍යයේ H2O2 දැම්මොත් CrO4 2 minus කියලා බවට පත් වෙන එක කහ පාටයි. මොන පාටද? කහ පාටයි. මේක ආම්ලික වුණොත් එයා ආම්ලික වෙලාවට ඩයික්‍රෝමේට් බවට පත් වෙනවා. එයා මොන පාටද? තැඹිලි පාටයි. මේවා ඩීවලොප් කරලා කතා කරන්නේ ඈ. තේරුණා නේද? හරි නේද? දාගන්න ඕන. ඔය ද්විතීයික පරීක්ෂා එක එක්කෙනා අඳුර ගන්න පුළුවන් ක්‍රම දෙකයි මම ඒවා වෙනම දාලා තියෙන්නේ. කැටාලි විශ්ලේෂණය කියන එක ඉවර කරලා ඊට පස්සේ තමයි ද්විතීයික පරීක්ෂා දාන්නේ. තේරුණාද? මේවට සාමාන්‍ය බෞද්ධරයක් වෙන්න පුළුවන් ඒවා තමයි මේ දාගෙන යන්නේ. දාගන්න ඕනේ. හරි. අයියේ විශේෂ පරීක්ෂා මේවා ටික ඒක තමයි ඔයාලට ඔය තේරුම් ගන්න. ඒ කියන්නේ කැටායන ආයන කියන්නේ පුතේ පාඩම් කරලා කොට ගන්න පුළුවන් ගන්න නෙමෙයි. පාඩම් කරලා කියලා කැටායන ආයන ගන්න කරන්න බෑ. මම කියන්නේ තේරෙනවද? කැටායන ආයන ගන්න කරන්න මේ විශ්ලේෂණ ටික වටදී. එයි එක වගේ පාඩම් ගත්තා තියෙනවා. තේරෙනවද? ඒක මේක කරන අතර ගන්න එක තමයි වෙන්නේ. තේරෙනවද? මෙහෙමයි. අපිට මොකක් හරි මොකක් හරි එකක් අවදි වුණොත් මේ ද්විතීයික පරීක්ෂාවක් කරේ මතක තිබ්බ අපිට ගන්න පුළුවන්. උත්තේ. තේරෙනවද? හරිද? එහෙමයි අපි වැඩේ කියන්නේ. තේරෙනවද? ඔය අමාරුම දානවා ලකුණු එනකොටත් තියෙනවා මේ පාඩම්. මේ පාඩම් ලකුණු එනකොටත් නෑ. ටිකයි තියෙන්නේ. හැබැයි පාඩම් කරනවා කොට ගන්න බෑ. තේරෙනවද? මොලේ පොඩ්ඩක් හදා ගන්න. තේරෙනවද? මොලේ සුසර කරගන්න. තේරෙනවද? හරි. තේරෙනවද? දැන් ඊළඟ ඔන්න ඊළඟට
ඇලුමිනියම් 3 plus ශාරාමය සුදු ජෙලටිනයේ අවශ්‍යකය දෙන අතර වැඩිපුර ශාරාමය ද්‍රාවණය අවර්තනයක් ලබා දී නමුත් වැඩිපුර ඇමෝනියමේ ද්‍රාවණය නොවේ. ඒ කියන්නේ D block වල අපිට ගන්න අපිට D block වල තියෙන උපයෝගුණී දෙන්නයි. ක්‍රෝමියමුයි සින්කුයි. අනිත් කෙන ඇලුමිනියම්. වැඩිපුර ශාරාමය දිය වෙන්නේ ඔන්න ඔය තුන් දෙනා. කියන්න බලන්න. ක්‍රෝමියම් 3+ උයි, සින්ක් 2+ උයි, ඇලුමිනියම් 3+. ඕන්න පැත්තකින් ලියා ගන්න. වැඩිපුර ශාරාමය දිය වෙන්නේ ඔන්න ඔය තුන් දෙනා. කවුද? ක්‍රෝමියම් 3+ උයි, ඇලුමිනියම් 3+ උයි, සින්ක් 2+ උයි කියන තුන් දෙනා තමයි වැඩිපුර ශාරාමය ශ්‍රාවණීය වෙන්නේ. නේද? ඔන්නම් දාගන්න. දැන් ඔන්න එහා පැත්තෙන් මේක දාගන්න. ඇලුමිනියම් 3+ ඔයා ශාරයක් කරේ ඇමෝනියා දැම්මොත් ඇලුමිනියම් හයිඩ්‍රොක්සයිඩ් එනවා. ඒක සුදු ජෙලටිනීමේ. මොකද? සුදු ජෙලටිනීමේ. ඒක වැඩිපුර ශාර හමුවේ දිය වෙලා ALOH 4 times minus බවට පත් වෙන එක අවර්ණයි. ඒක වැඩිපුර ඇමෝනියා හමුවේ ද්‍රාවණීය වන්නේ නේ. හරියද? දාගන්නේ. ඊළඟට අපි හතරවෙනි කාණ්ඩයේ ටික අඳුරගන්න. හතරවෙනි කාණ්ඩයේ සේරටම අමුතු වැඩ ටිකක් කරන්න පුළුවන්. බලමු මෙතන ටක් දාලා. පළවෙනි එක කොබල්ට් 2+. කොබල්ට් 2+ කියන කෙනා ජලීය ද්‍රවණින්නේ COH2O 6 times 2+. ඒක රෝස පාටයි. මොන පාටයිද? සෝස පාටයි. ඒකට ඔයා ශාරයක් හරි ඇමෝනියා දැම්මොත් කොබෝල්ට් හයිඩ්‍රොක්සයිඩ් වෙනවා. ඒකත් රෝස පාට අවක්ෂේපයක්. හරි ශාර හමුවේ මොකද? ඇමෝනියා හමුවේ දිය වෙනවා. එයා දිය වෙලා CONH3 6 times 2+ වෙනවා. ඒක කාතුඹුරුයි කියන්නේ පුතේ. මොන පාටයිද? කාතුඹුරු. ඒක පුතේ වායුගෝලීය O2 හමුවේ තිබ්බොත් එයා CONH3 6 times 3+ බවට පත් වෙනවා. ඒක රතු දුඹුරු පාටයි. මොන පාටද? රතු දුඹුරු පාටයි. මේ කොබෝල්ට් 2+ ඔයා සාන්ද්‍රත්‍යය දැම්මොත් එතන යුනික් කලර් එකක් එනවා. COCl42 minus 4 මොන පාටද? නිල් පාටයි. ඒක කොබෝල්ට් එක මේකට දැම්මා වගේ තමයි. ඕනනම් ඩයිවිදිත් ට්‍රයික්සින් දැම්මොත් මොන පාට එකක් එනවද? රතු දුඹුරු පාට අවක්ෂේපයක් එනවා. ඕන එකක් මේකට දාගන්න පුළුවන්. ඒක ඕනේ නැහැ අපි D block වල කරලා මේ ටිකම D block වල වෙනම දාලා short note දාලා කරලා තියෙන්නේ. ඒක නේද? එහෙනම් දාගන්න මෙන්න මේක හරිද? ඒක කොබෝල්ට් එක. එතකොට D block එකේ කැටායන විශ්ලේෂණය සොයාගත්තයිද කිලිකි? නෑ. සොයාගත්තයි කියන්නේ ඒක දන්නේ නැති ඉන්නේ. හරිද? සොයාගත්තයි කියන්නේ කිලිකි වෙනස් කියන එක තේරෙනවද? හරිද? මේ දෙක මොකද වෙන්නේ? එකට සම්බන්ධ කරලා තියෙන්නේ. තේරෙනවද? හරිද? සම්බන්ධ කරපු දෙයක් තියෙන්නේ. හරි මකමුනේ නේද? ගන්නේ නම් ඊළඟට දැන් ගන්න. අපි ඊළඟට යන්නේ. ඊළඟට අපිට පරක් කරනවා ගෙදර යන්න. හරි. අපිට පරක් කරනවා ඉක්මනට කරන්න ඕන. ගන්න. හරිද? Mn2+ තියෙනවා.
ඒකත් ඒකෙමනේ. නිකල් දින නිකල් කරේ නෑ නේද? නේ නිකල්ගේදී නිකල්ගේ ජලීය ද්‍රාවණය NiH2O 6 times 2 plus එකේ ඉන්නේ. ඒක කොළ පාටයි. මොන පාටද? කොළ පාටයි. ඒකට ක්ෂාරයක් හරි ඇමෝනියාට දැම්මොත් නිකල් හයිඩ්‍රොක්සයිඩ් වෙනවා. කවුද වෙන්නේ? නිකල් හයිඩ්‍රොක්සයිඩ්. උත් කොළ පාටයි. මොකද්ද? උත් කොළ පාටයි. තේරුණාද? නිකල් හයිඩ්‍රොක්සයිඩ් කොළ පාටයි. මේකට බං වැඩිපුර ඇමෝනියා දැම්ම. ඔන්න උතලමයි සීන් එක වෙනස් වෙන්නේ. NiH2 NH3 6 times 2 plus බවට පත් වෙනවා. ඌ පුතේ තද නිල් පාටයි. මොන පාටයිද? තද නිල් පාටයි. මොන පාටයිද? තද නිල් පාටයි. මේ ගැටාන විශ්ලේෂණයේ මොන කාණ්ඩයද? කියන්නකෝ. මොන කාණ්ඩයද? හතරවෙනි කාණ්ඩය. එතකොට එතන කොහොමද ගන්න ඔය මේ නිකල් සල්ෆයිඩ් තනුකම්ලයක් දැම්මොත් තමයි මේකේ. අර අතන කලින් විදිය මොකද වෙන්නේ? කොපෝල්ට් සල්ෆයිඩ් තනුකම්ලයක් දැම්මොත් තමයි එයා හැදෙන්නේ. තේරුණාද? හරි. ඊළඟට දැන් මැංගනස් සල්ෆයිඩ් මොන පාටයිද? සෝස පාටයි නේද? ඔව් නේද? ඔය මැංගනස් සල්ෆයිඩ් තනුකම්ලයක් දැම්මොත් අපිට MnH2O 6 times 2 plus එනවා. හරිද? ඒකත් සෝස පාටයි ඈ. මොන පාටද? රෝස පාටයි. තේරුණාද? ඒක ලා රෝස අවර්ණ තියෙන්නේ. ලා රෝස අවර්ණ පාටයි. හරිද? ඒක ලා රෝස අවර්ණ. මේක තනුක වෙලාවට කොහොමද මොකද වෙන්නේ? තනුක විට කොහොමද අවර්ණයි ඈ. හරිද? මේකට දැම්මොත් ක්ෂාරයක් හරි ඇමෝනියා හරි මැංගනස් හයිඩ්‍රොක්සයිඩ් බවට පත් වෙනවා. මේක සුදු කීම් පාටයි. සුදු ක්‍රීම් පාටයි. හරි නේද? මේක වැඩිපුර ඇමෝනියා එක්ක දිය වෙන්නේ වැඩිපුර ඇමෝනියා එක්ක මොකුත් වෙන්නේ නෑ පුතේ. වැඩිපුර ක්ෂාර එක්ක මොකුත් වෙන්නේ නෑ. අනේ පුතේ මේකට වායුගෝලීය O2 දැම්මොත් එයා MnO2 වෙනවා. ඒක කළු දුඹුරු පාටයි කියන්නකෝ. එහෙම නැත්නම් ඒක තද දුඹුරු පාටයි. හරිද? මේකට ක්ෂාරීය මාධ්‍ය H2O2 දැම්මොත් කවුද ගන්න පුළුවන්? MnO4 2- ගන්න පුළුවන්. ඒක කොළ පාටයි. කොළ පාටයිද? කොළ පාට ජලීය ද්‍රාවණයක්. ඕක ආම්ලිකව උදාසීන විටදී එයා MnO2 solid උයි MnO4 minus උයි බවට පත් වෙනවා. මේක කළු දුඹුරු පාටයි. මේක දම් පාටයි. තේරුණාද? හරි නේද? ඔය විදිහට පත් වෙනවා. තව ඕනනම් දාන්න පුළුවන් පරීක්ෂා ඒවා මේකට අදාළ නැහැ. ඉන්ටර්නෙට් යන්න පුළුවන් පාරවල් ටික තමයි මේ දුන්නේ. තේරුණාද? අවක්ෂේපය අරගෙන ඒක තනුකම්ලෙක දිය කරලා ඊට පස්සේ අපිට ওই විදිහට පාර දිගේ මෙතෙන්ට යන්න පුළුවන්. මම කියන එක තේරෙනව නේද? හරිද? ඔය යන්න පුළුවන් පාර. එතකොට ඒකට මේ දෙක සම්බන්ධ කරගන්න පුළුවන් D බ්ලොක් ටික. තේරුණා නේද කතාව? හරි නේද? එහෙනම් මේකයි දාගන්න ටක් ගාලා යන්න ලියන්න පොයින්ට් එක. හරිද? ඊළඟට තියෙන දෙයක්. සිංක් කියන කෙනා. හරිද? මේ හතරවෙනි ගානේ අවසාන ටික ඈ. හරිද? සිංක් කියන කෙනාට ඇමෝනියාගේ ක්ෂාරයක් කරගමු සිංක් හයිඩ්‍රොක්සයිඩ් බවට පත් වෙනවා. හරිද? ඊට සිංක් සල්ෆයිඩ් ඔයා තනුකම්ලයක් දැම්මොත් එතන ZnH2O 6 times 2 plus බවට පත් වෙනවා. ඒක අවර්ණයි ඈ. ඒකට ඇමෝනියා හරි ක්ෂාරයක් කර දැම්මොත් අන්න එයා සිංක් හයිඩ්‍රොක්සයිඩ් බවට පත් වෙනවා. ඒක සුදු ජෙලටිනීමය. හරිද? ඒකට වැඩිපුර ක්ෂාරයක් දැම්මොත් එයා ZnOH4 times 2 minus බවට පත් වෙනවා. ඒක අවර්ණයි. ඒකට වැඩිපුර ඇමෝනියා දැම්මොත් ZnNH3 4 times 2 plus බවට පත් වෙනවා. ඒකත් අවර්ණයි. මේ සේරම අවර්ණයි. තේරුණාද? ඒක ආගෙද සිංගෙදි. හරි අපි ඊළඟට දාගෙන මන්තිමට යන්නේ නැහැ විශ්ලේෂණයට. එයාලම
පහන්සිරු පරීක්ෂාව ගැන යන්නේ. පස්වෙනි කාණ්ඩේ ඉන්න සේරම S බ්ලොක් කට්ටියක කවුද කැල්සියම්, ස්ට්‍රොන්චියම්, බේරියම් නේ. පහන්සිරු පරීක්ෂාවේදී කැල්සියම් 2+ ගේ පාට එයාගේ මොන පාටද? ගඩොල් රතු. එහෙම නැත්නම් අපි ඒකට විශේෂ පාටක් කියමු මොකද්ද? තැඹිලි රතු පාටයි. ස්ට්‍රොන්චියම් මොන පාටද? ක්‍රිම්සන් රතු පාටයි. මොන පාටයිද? ක්‍රිම්සන් රතු පාටයි. Barium 2+ මොන පාටද? කොළ පැහැති කහ. කහ පැහැති කොළ. කහ පැහැති කොළ. අපි ඒකට ඊට වඩා මිල අධික එකක් කියවන එක මතක තියාගන්න ලේසියි. මොකද්ද? ඇපල් කොළ ටිකක් මිල අධික වෙනවා. හරිද? ඇපල් කොළ. තේරුණා නේද? හරිද? කැල්සියම් 2+ ගඩොල්වල එහෙම නැත්නම් දැනගන්න ස්ට්‍රොන්චියම් ක්‍රිම්සන් බේරියම් කහ පැහැති කොළ එහෙම නැත්නම් ඇපල් කොළ පාටයි. දාගන්න ඔය දෙක. එහෙනම් ඔන්න කැටායන විශ්ලේෂණය දාලා ද්විතීයික පරීක්ෂා ටික ඉවර කරා. දැන් අපි යන් අනායන විශ්ලේෂණයට. මොකද දන්නේ? අනායන විශ්ලේෂණයට යන්න. හරි එහෙනම් කැටායන විශ්ලේෂණ ඉවර කරා. ඒකට දාලා ද්විතීයික පරීක්ෂා ටික ඉවර කරා. ද්විතීයික පරීක්ෂාව මොකද්ද කරේ? ඒ එක කැටායන අතුර ගන්න D බ්ලොක් වලින් අපිට එන දත්ත ටික අපි ගත්තා. තේරුණාද? සමහර ඒවා D බ්ලොක් තිබ්බ අපිට ඊට පස්සේ 15 වෙනි කාණ්ඩේ හෙලට ජල විච්ඡේදනයක් තිබ්බ එක කැලේ ටිකක් තිබ්බ නේද? හරි. මේ දේවල් ටික අපි ඔන්න කතා කරමු. තේරුණා නේද? දැන් අපි යන්නේ මේක ඊළඟ විශේෂ දේ. ඇනායන විශ්ලේෂණය. මොකද්ද? ඇනායන විශ්ලේෂණය. ඇනායන විශ්ලේෂණය කියන අලුත් එකක් නෙමෙයි.
මේකෙදි කරන්නේ අර P block වල තිබ්බ නේද? හරිද? එක ඇනායන ටිකක් ඒවා අපි එකපාරක් කරා. ඒ ටික ආයෙ පාරක් මෙතනදී අරගෙන ඒක ෂෝට් කරලා දෙන එකක් කරන්නේ. තේරුණාද? එකට අරන් දීලා දෙන එකක් කරන්නේ. තේරුණා නේද? හරි. එහෙනම් ඇනායන විශ්ලේෂණයේ මුලින්ම ඔයාට ඕනේ වෙන දේ තමයි තනු කම්ලෙක්ක වායු පිට කරන්නේ මොනවද කියන එක. මොකද්ද? තනු කම්ලෙක්ක වායු පිට කරන්නේ කවුද කියන එක. දැන් බලමු තනු කම්ලෙක්ක වායු පිට කරන කට්ටිය කවුද ඉන්නේ කියලා. තනු කම්ලෙක්ක වායු පිට කරන පළවෙනි කෙනා තමයි කාබනේට්. හරිද? එයාට පුළුවන් තනු කම්ලෙක්ක කාබන් ඩයොක්සයිඩ් වායුව පිට කරන්න. අනිත් කෙනා බයිකාබනේට්. එයාට පුළුවන් කාබන් ඩයොක්සයිඩ් වායුව පිට කරන්න. අනිත් කෙනා ඔක්සලේට්. එයාට පුළුවන් කාබන් ඩයොක්සයිඩ් වායුව පිට කරන්න. අනිත් කෙනා SO3 එයාට සල්ෆර් ඩයොක්සයිඩ් වායුව පිට කරන්න පුළුවන්. H2 ඌ පිට කරන්නේ H2S වායුව. H2O3 කියන කෙනා SO2 පිට කරලා සල්ෆර් අවක්ෂයක දෙනවා. තේරුණාද? ඊළඟට ගත්තොත් NO2 කියන කෙනා NO2 වායුව පිට කරනවා. මේ පුතේ බලන්න. එහෙනම් තනු කම්ලයක වායුව පිට කරන ඇනායන කීයක් තියෙනවද කියලා මට කියන්න. 1 2 3 4 5 6 7යි. 7ක් ඉන්නවා. කීයක් තියෙනවද? 7ක් ඉන්නවා. තනු කම්ලයක වායුව පිට කරනවා. ඔය වායු වල තියෙන විශේෂ දේවල් ටික මේක. මේ වායු සෙට් එකම අවර්ණයි. මේ තුන අගන්ධයි. හරිද? ඔය සෙට් එකම අවර්ණයි මේක අගන්ධයි. තේරුණාද? මෙයා කහ දුඹුරු පාටයි. මොන පාටයිද? කහ දුඹුරු පාටයි. මෙයා ආවේනික කටුක ගඳ. මෙයා කුණු පිටතර ගඳ. මොන ගඳයිද? කුණු පිටතර ගඳ. තේරුණා නේද? හරිද? තේරුණා නේද? හරි නේද? එහෙනම් කියන්නේ තනු කම්ලයක වායු පිට කරන කට්ටිය කී දෙනෙක් ඉන්නවද? 7ක් ඉන්නවා. කියන්න බලන්න. කාබනේට්, බයිකාබනේට්, ඔක්සලේට්, සල්ෆයිඩ්, සල්ෆයිඩ්, ථයෝසල්ෆයිඩ්, නයිට්‍රයිට්. තේරුණා නේද? ඔය ටික තමයි තියෙන්නේ. එහෙනම් කාබනේට්, බයිකාබනේට්, ඔක්සලේට් කියන තුන් දෙනා පිට කරන්නේ මොන වායුවද? කාබන් ඩයොක්සයිඩ් කියන වායුව. සල්ෆයිඩ් පිට කරන්නේ සල්ෆර් ඩයොක්සයිඩ්. එයාට මොන ගඳක් තියෙන්නේ? කටුක ගඳක් තියෙනවා. සල්ෆයිඩ් මොන වායුවද පිට කරන්නේ? H2S උඩ මොන ගඳක් තියෙන්නේ? කුණු විතර ගඳ. ඊට පස්සේ තයෝසල්ෆේට් සල්ෆර් ඩයොක්සයිඩ් පිට කරලා සල්ෆර් පිට කරනවා. එයාගේ සල්ෆර් ඩයොක්සයිඩ් තියෙන කටුක ගඳමයි. නයිට්‍රයිඩ් කියන කෙනා NO2 පිට කරන එක කහ දුඹුරු පාටයි. ඕකේ අගන්ධ වෙන්නේ කාබන් ඩයොක්සයිඩ් ටික විතර අනිත් සේටුම් ගඳක් තියෙනවා. තේරුණා නේද? හරි නේද? එහෙනම් දාගන්න ටක් ගාලා මේක. කියන්නේ තනු කම්ලයක වායු පිට කරන කට්ටිය මොනවද ඉන්නේ? 7ක් ඉන්නවා නේද? ඒක මතක දෙන්න 7ක් ඉන්නවා ඈ. මොනවද ඉන්නේ? 7ක් ඉන්නවා. ටක් ගාලා මතක් කරගන්න. 7 කියන්නේ කාබනේට්, බයිකාබනේට්, ඔක්සලේට්, සල්ෆයිඩ්, ථයෝසල්ෆයිඩ්, නයිට්‍රයිඩ්. අයක බලන්න කියන අන්තිම ලාස් පාර කාබනේට්, බයිකාබනේට්, ඔක්සලේට්, සල්ෆයිඩ්, ථයෝසල්ෆයිඩ්, නයිට්‍රයිඩ්. හරිද?
කොහොමද කියවන ටික අමතක වෙනවා නම් අපි කියන්න බලන්න ඒගොල්ලන්ගේ සංකේත ටික CO2 HCO3 C2O2 ඊට පස්සේ SO2 H2 H2O3 NO2 තව එකපාරක් කියන්න CO3 HCO3 C2O2 SO3 H2 H2O3 NO2 හරි නේද? හරි. ඔය ටික මතක තියාගන්න ඕනේ. දැන් අපි එක එක අනායන අඳුර ගන්න යනවා. පළවෙනියෙන්ම අපි යනවා කාබනේට් අඳුර ගන්න. කවුරුද ගන්නද? කාබනේට් අඳුර ගන්න. කාබනේට් කියන කෙනාට පුතේ අපි තනුකම්ලයක් දැම්මු. කවුද මේකට? තනුකම්ලයක් දැම්මු. ඔය CO3 කියන කෙනා තනුකම්ලයක CO2 වායුව පිට කරනවා. මොන වායුවද පිට කරන්නේ? CO2 වායුව පිට කරනවා. ඒ වායුව අපි දන්නා මොකද වෙන්නේ? අවර්ණ, අගන්ධ, වාතයට වඩා බරින් වැඩි, හරිතාගාර ආචරණයට දායක වෙන ආම්ලික වායුවක්. කියන්නේ මොකද? අවර්ණ, අගන්ධ, වාතයට වඩා බරින් වැඩි, හරිතාගාර ආචරණයට දායක වෙන ආම්ලික වායුවක්. තේරුණාද? කවුද? CO2. කවුද? CO2. හරි. තනුකම්ලයක් ඇතුළු විට කාබනේට් CO2 වායුව පිට කරයි. අපි එතෙන්ට මේක දාගමු. මේ දැන් අහගන්නකො. අවර්ණ, අගන්ධ, වාතයට වඩා බරින් වැඩි, ගෝලීය විසුමට හේතු වන වායුවකි දහන අපෝෂක වායුවකි. එතනින්ම ලියන්න ආම්ලික වායුවකි කියලා. හරි. දැන් මේ ඔය CO2 අඳුර ගන්න අපි පාවිච්චි කරන ක්‍රමයක් තියෙනවා. අපි මේක පාවිච්චි කරන්නේ මෙන්න මේක. පුතේ CO2 වායුව අඳුර ගන්න අපි කරන්නේ ඔය CO2 වායුව අවර්ණ හුණුදියර හරහා යවනවා. අවර්ණ හුණුදියර කියන්නේ මොනවද? කැල්සියම් හයිඩ්‍රොක්සයිඩ්. ඔන්න ඔය අවර්ණ හුණුදියර හරහා කාබන් ඩයොක්සයිඩ් වායුව යවද්දී හරිද? ඒ අවර්ණ හුණුදියරත් එක්ක කාබන් ඩයොක්සයිඩ් කියන කෙනා කැල්සියම් කාබනේට් හදලා ජලය බවට පත් වෙනවා. එන්න මෙහා කිරිසුදු පාට වෙනවා. මොන පාට වෙනවද? කිරිසුදු පාට අවක්ෂේපයක් වෙනවා. තේරුණාද? දැන් මේ කැල්සියම් කාබනේට් කිරිසුදු පාට අවක්ෂේපෙ ඉන්නවනේ. ඔයා මේකට තවදුරටත් වැඩිපුර CO2 යවනවා. මොනවද යවන්නේ? වැඩිපුර CO2. ඒ අවධ්‍යා කැල්සියම් බයිකාබනේට් බවට පත් වෙනවා. ඒ කැල්සියම් බයිකාබනේට් අවර්ණ. එහෙනම් ඔයාට කියන්න පුළුවන් මෙන්න මේ. ඔය කාබන් ඩයොක්සයිඩ් වායුව අවර්ණ හුණුදියර හරහා එළියොත් මොකද වෙන්නේ? ඒක කිරිසුදු පාටක වක්ෂේපයක් දෙනවා. හැබැයි වැඩිපුර වායුව මේ නැවත මොකද වෙන්නේ? අවර්ණ වෙනවා. මොකද වෙන්නේ? වැඩිපුර වායුව මේ නැවත අවර්ණ වෙනවා. බලන්න. මෙම CO2 අවර්ණ හුණුදියර කිරිපැහැ ගන්න අතර වැඩිපුර වායුව මේ නැවත අවර්ණ වේ. ප්‍රතික්‍රියා දෙකක් මම ඔයාට ඕකේ දාලා තියෙනවා. ඊළඟ විශේෂක මෙන්න මෙයාට දෙවන කාණ්ඩේ කැටායනයක් දැම්මොත් එයත් එක්ක අවක්ෂේප දෙන්න පුළුවන්. හරියට මෙහෙම. මැග්නීසියම් 2+ හිටියොත්, කැල්සියම් 2+ හිටියොත්, ස්ට්‍රොන්චියම් 2+ හිටියොත්, බේරියම් 2+ හිටියොත් එයා කාබනේටත් එක්ක මැග්නීසියම් කාබනේට්, කැල්සියම් කාබනේට්, ස්ට්‍රොන්චියම් කාබනේට්, බේරියම් කාබනේට් බවට පත් වෙනවා. ඒ සියල්ල මොන පාටද? සුදු පාටයි. මොන පාටද? සුදු පාටයි. හැබැයි පුතේ මේ හැමෝටම තනුකම්ලයක දිය වෙන්න පුළුවන්. ඒ හැමෝම තනුකම්ලයක පිට කරලා කාබන් ඩයොක්සයිඩ් වායුව නැවත දෙන්න පුළුවන්. මොකද තනුකම්ලයක ප්‍රතික්‍රියා කරලා මොකක්ද දෙන්න පුළුවන්? කාබන් ඩයොක්සයිඩ් වායුව නැවත දෙන්න පුළුවන්. මේ හැමෝටම ඊළඟ එක. හරිද? මේ කාබනේට් ඉන්නේ මොන ඔක්සිකරණ අංකයේද? කාබනේට් එකේ කාබන් ඉන්නේ ධන 4 ඔක්සිකරණ අංකයේ. මේ මෙතන. දැන් ධන 4 ඔක්සිකරණ අංකයේ ඉන්න කාබනේට් තවදුරටත් ඔක්සිකරණය වෙන්න පුළුවන් දෙය කියන්නේ බෑ. ඒ කියන්නේ මෙයාට ප්‍රබල ඔක්සිකාරක වල වර්ණ වෙනස් කරන්න පුළුවන්ද? බෑ. මෙයාට ප්‍රබල ඔක්සිකාරක වල
වර්ණ වෙනස් කරන්න බෑ. ඒ කියන්නේ වර්ණ කියන්නේ මොනවද? කාගේ වර්ණද? MnO4 - K ඩයික්‍රෝමේට්ගේ වර්ණය Fe3+ වගේ කාගේවත් වර්ණ මෙයාට වෙනස් කරන්න බෑ. තේරුණාද? එතකොට ඒ වායුව ගැන තමයි ඒක කිව්වේ. එතකොට මේ අහනකොට ඕක කාබනේට් විතරක් නෙමෙයි කාබන් ඩයොක්සයිඩ්ටත් ඒ වැඩේ කරන්න බෑ දෙකට නේ. කාබනේට්ටත් බෑ කාබන් ඩයොක්සයිඩ්ටත් බෑ. ඒ කාබන් ඩයොක්සයිඩ්ගේ ඔක්සිකරණාංගය කීයද ඉන්නේ? ධනාත්මක ඔක්සිකරණ අවස්ථාවේ නේද යන්නේ. හරි. එහෙනම් මුලින්ම හරිද තනුකම්ලයක් ඉදිරියට CO2 වායුව පිට කරයි කියන දෙනින් මෙන්න මේක දාන්න. දාගත්තද? හරි. ඊළඟට දෙවන කාණ්ඩයේ කැටයන නම් ද්‍රාවණයක් සමග සුදු අවක්ෂේපයක් ලබා දේ. එම අවක්ෂේපයේ නැවත තනුකම්ල සමග ද්‍රාවණීය වේ කියන දෙක මෙන්න මේක දාගන්න. හරි. දාගන්න ළඟට එනවා අන පලනවා එකක් හරි දාගෙන තිබ්බ නැත්නම් ඈ. හරිද? දැන් යන්න ඊළඟට හරි අන්න ඊළඟට ප්‍රබල ඔක්සිකාරක වල වර්ණ වෙනස් නොකර ඊට හේතු වෙන්නේ මේ කාබන් ඉහළම ඔක්සිකරණ අවස්ථාවේ පැවතීම වේ. එතන යට ලියන්න CO3 2- මෙන්ම CO2 ද වර්ණ වෙනස් නොකර. බයිකාබනේටුත් නැහැ. ඒක ලියන්න තමයි. CO3 2- HCO3 - CO2 යන තුනම වර්ණ වෙනස් නොකර. CO3 2- CO2 HCO3 - යන තුනම වර්ණ වෙනස් නොකර. හරි. දැන් ටක් ගාලා කියන්නේ කාබනේට අඳුර ගන්න පරීක්ෂානික ටක් ගාලා මාත් එක්ක බලාගෙන යන්න. කාබනේටයකට තමුකම්ලයක් දැම්මොත් එයා මොන වායුවද පිට කරන්නේ? කාබන් ඩයොක්සයිඩ් කියන වායුව. මාත් එක්ක කියලාගෙන යන්න. හරිද? කාබනේටයකට තමුකම්ලයක් දැම්මොත් මොන වායුවද පිට කරන්නේ? කාබන් ඩයොක්සයිඩ් කියන වායුව පිට කරනවා. ඒ කාබන් ඩයොක්සයිඩ් කියන වායුව මොකද වෙන්නේ? අවර්ණ අගන්ධ වාතයට වඩා බරින් වැඩි හරිතාකාරාංශයකට දායක වෙන ගෝලීය උණුසුම ඉහළ නංවන. එතකොට ඒකත් එක ගත්තන් පස්සේදී හරිද ආම්ලික වායුවක් තේරුණාද? එතකොට මේ කාබන් ඩයොක්සයිඩ් අඳුරගන්න ක්‍රමයක් තියෙනවා. මොකද්ද? අවර්ණ උද්දීර තුලින් ඇරියොත් එයා මුලින්ම මොකද වෙන්නේ? කිරි පාට වෙනවා, කිසි පාට වෙනවා. හැබැයි වැඩිපුර වායුවකින් මොකද වෙන්නේ උන්ට? අවර්ණ වෙනවා. එහෙම නේද? ඊට පස්සේ ගත්තන් පස්සේදී මේ කාබනේටයක් ගත්තොත් ඔය කාබනේට දෙවෙනි කාණ්ඩයේ කැටයනත් එක්ක අවක්ෂේප ලබා දෙනවා. හැබැයි ඒව සුදු අවක්ෂේප ඒව තනුකම්ල එක්ක මොකද වෙන්නේ? ද්‍රාවණීය වෙනවා. මෙයා කාබනේට් වෙන්න පුළුවන්, කාබන් ඩයොක්සයිඩ් වෙන්න පුළුවන්. කාටවත් ප්‍රබල ඔක්සිකාරක වල වර්ණ විවරණ කරන්න පුළුවන්ද? බෑ. හරි නේද? ඔච්චරයි අපි කතා කරේ. ඔය මොකද්ද? ඇනයින් විශ්ලේෂණයේ කාබනේට් ගැන කතා කරේ. දැන් අපි බලමු බයිකාබනේට්. බයිකාබනේට් එකටත් පුතේ තනුකම්ලයක වායු පිට කරන්න පුළුවන්. ඔය බයිකාබනේටත් තනුකම්ලයක පිට කරන්නේ කාබන් ඩයොක්සයිඩ්. ඉතින් දැන් කාබන් ඩයොක්සයිඩ් අත්ගන්න ක්‍රමයක් අපි දන්නවනේ. මොකද්ද? ඒ කාබන් ඩයොක්සයිඩ් අත්ගන්න ක්‍රමය කියලා බලන්න. අවර්ණ උද්දීර තුලින් ඇරියන් පස්සේ යා මොකද වෙන්නේ? කිරි පාට වෙනවා. වැඩිපුර වායුව මේ නැවත මොකද වෙන්නේ? අවර්ණ වෙනවා. ඉතින් ඔච්චරයි. හරි නේද? යා හරිද? මොන වායුවක්ද? අගන්ධ අවර්ණ වායුවක්. දැන් දෙවෙනි කාණ්ඩයේ මැග්නීසියම් කැල්සියම් ස්ට්‍රොන්චියම් බේරියම් එක මෙයා අවක්ෂේප දෙන්නේ නැහැ. හොඳට මතක තියාගන්න. අවක්ෂේප දෙන්නේ නැහැ බයිකාබනේට. මේ කවුරුවත් එක්ක අවක්ෂේප දෙන්නේ. තේරුණාද? හරි නේද? ඔව් බයිකාබනේට කවුරුත් එක්ක අවක්ෂේප දෙන්නේ නැහැ. තේරුණා නේද? හරි. එහෙනම් බලන්න පළවෙනි කියන්න. බයිකාබනේට අඳුනා ගැනීම. තනුකම්ලයක් ඇතුළු විට CO2 අවර්ණ අගන්ධ වායු පිට කරන. දාගන්න.
දැන් අහන්න. ඔන්න ඊළඟට මෙව CO2 වායුව හඳුනා ගැනීමට අවර්ණෝන්තිය ද්‍රාවණයක් තමයි වායුව යැවිය හැකිය. එවිට කැල්සියම් කාබනේට් අවක්ෂේපය ලබා දෙමින් කිරිතැවන අතර වැඩිපුර වායුව හමුවේ නැවත ආවරණය වේ කියලා තියෙනවා. මොකද වැඩිපුර වායුව හමුවේ නැවත ආවරණය. ඕන තැනකට කාබන් ඩයොක්සයිඩ් අඳුර ගන්නවාට මේක පාවිච්චි කරන්න පුළුවන්. එහෙම නේද? හරි නේද? අයින ඒක දාගන්න ටික. එකම එක දැන් දැන්කට දාලා දෙන්න ඔයාලට අඳුර ගන්න ලේසි වෙන්නේ නැහැ. කතා කරගෙන යන්න, වැඩ කරගෙන යන්න, කතා කරගෙන ලේසි වෙන්නේ. ඒක චත්ත වැඩි හරියන්නේ නැහැ නේ. ඊළඟ මේ කවුරුවත් දෙවන කාණ්ඩයේ කැටයනක අවශ්‍යප දෙනවද? නෑ. ඒකක් දාන්න. මැග්නීසියම්, කැල්සියම්, ස්ට්‍රොන්චියම්, බේරියම් එක අවශ්‍යප දෙන්නේ නෑ. ලිතියම් එක දෙන්නේ ඈ. හරි. ඊළඟ කාබනේට් වගේම තමයි පුතේ බයිකාබනේට්ට ප්‍රබල ඔක්සිකාරකවල වර්ණ වෙනස් කරන්න බෑ. එහෙනම් ඔන්න ඊළඟට කියලා දෙනවා මොකද්ද? ප්‍රබල ඔක්සිකාරකවල වර්ණ වෙනස් නොකරයි. ඊට හේතුව වෙන්නේ මේකී කාබන් ඉහළම ඔක්සිකරණ අවස්ථාවේ පැවතුම වේ. එතකොට කාටවත් වර්ණ වෙනස් කරන්න පුළුවන්ද? බෑ. ඊළඟට ඔන්න මේ දෙකේ විශේෂත්වය. කාබනේට් ක්‍රිනොක්සලින් නම් මේ රෝස පාටයි. බයිකාබනේට් අවර්ණයි. මොකද වෙන්නේ? කාබනේට් ක්‍රිනොක්සලින් නම් මේ රෝස පාටයි. බයිකාබනේට් මොකද වෙන්නේ? අවර්ණයි. හරිද? හැබැයි මෙතිල් ඔරේන්ජ් අමීය ගත්තොත් දෙන්නම එයාගේදී කහ පාටක් තියෙනවා. මොන පාටක් තියෙන්නේ? කහ පාටක්. ඒ වගේම කහ දුඹුරු පාටක් තියෙනවා. ඔය කාබනේට් බයිකාබනේට් දෙන්නම කටිනත්වයට හේතු වෙනවා. කටිනත්වය කියන්නේ මොකද්ද? හරිද? ජලයේ තියෙන කියුල් බව නේද? ඒකට සංඥාවක් එහෙම දෙන්නේ නෑ. ජීවවල පන්සලේ තියෙන ඒවනම් කියන්නේ කටිනත්වයට හේතු වෙනවා. බලන්න බයිකාබනේට් කියන්නේ බයිකාබනේට් එකට තනකම්ලයක් දැම්මොත් මොන වායුද පිට වෙන්නේ කියන මාත් එක්ක කාබන් ඩයොක්සයිඩ් පිටවල. එයාව අඳුර ගන්න ක්‍රමය කියන්නේ අපි දැන් අර කොමන් එක ගන්නවා. අවර්ණ උද්දීර්ඝ වලින් යවුවා මෙයා කිරි පාට වෙනවා. වැඩිපුර වායුවෙන් මොකද වෙන්නේ? අවර්ණ වෙනවා. ඕක දැන් අමතකයි ඉතින් ඒ වල ලියන්න යන්න එපා. තේරුණාද? හරිද? ඉතින් වෙලා ඉන්න. තේරුණාද? හරිද? සාන්ද්‍රක්‍රියාවක් කරන්න. ඔච්චර කියලා තේරෙන්නේ නැත්නම් ඉතින් අමතක වෙනවා නම් හරිද? පාඩේ නවුලක් තියෙන්නේ. තේරුණාද? හරිද? ඒක වෙන්න එපා දැන්. තේරුණාද? හරිද? මතක හිටිනවනේ දැන්. මතකද? මතකයි නේද? ඔව් කියන්නේ? හරි. හරිද? තේරුණාද? එතකොට හරි. ආයෙ පාරක් කියන්න. බයිකාබනේට් තනකම්ලයක් දැම්මොත් මොකද පිට වෙන්නේ? කාබන් ඩයොක්සයිඩ් වායුව පිට වෙනවා. ඒක අවර්ණ උද්දේශ වලින් එන ප්‍රශ්න වලදී කිරි පාට වෙනවා. වැඩිපුර වායුවෙන් මොකද වෙන්නේ? අවර්ණ වෙනවා. හරි නේද? ඊට පස්සේ අපේ ඊළඟ පොයින්ට් එක තමයි හරිද? ඊළඟ එක තමයි ඔය බයිකාබනේට දෙවෙනි කාණ්ඩයේ කැටයන් එක හරි අවක්ෂේප ලබා දෙනවද? බයිකාබනේට දෙවන කාණ්ඩයේ කැටයන් එක අවක්ෂේප ලබා දෙනවද ළමයි? නෑ. දෙවන කාණ්ඩයේ කැටයන් එක එයා අවක්ෂේප ලබා දෙන්නේ නෑ. ඊට පස්සේ මේ බයිකාබනේට ගත්තන් පස්සේ ඔය බයිකාබනේට වලදී හරිද? එයාගේදී හරිද? මොනවද? බයිකාබනේට වල ප්‍රබල ඔක්සිකාරක වර්ණ විවරණ කරන්න පුළුවන්ද? ප්‍රබල ඔක්සිකාරක වර්ණ විවරණ කරන්න බෑ. හරි ඊළඟට දෙක වෙන් කරලා අඳුර ගන්න නැතුව අපිට දෙකේ පොදු ලක්ෂණ කියන්නේ ෆිනොක්සලින් එක කාබනේට් මොන පාටද? රෝස පාටයි. මෙතිල් ඔරේන්ජ් එක නෑ. ෆිනොක්සලින් එක බයිකාබනේට් මොන පාටද? අවර්ණ. හරිද? කාබනේට් බයිකාබනේට් දෙකම කටනත්වයට හේතු වෙනවද? ඔව් කටනත්වයට හේතු වෙනවා. දැන් අපි කතා කරන්න යන්නේ ඔක්සලේට් කියන එක ගැන. ඔක්සලේට් පුතේ තනකම්ලයක් එක්ක කාබන් ඩයොක්සයිඩ් වායුව පිටවෙනවා. ඉතින් මම දැන් ආයේ බොරුවට ඒක අම්පනා ගන්න පරීක්ෂාව කතා කරන්න යන්නේ නැහැ. මොකන්ද? අවර්ණ උද්දීර්ඝ තුලින් හරියොත් කාබන් ඩයොක්සයිඩ් කිරිපාට වෙනවා. වැඩිපුර වායුවෙන් නැවත මොකද වෙන්නේ? අවර්ණ වෙනවා. හරිද? ඔය විදිහට ගත්තොත් ඔක්සලේට් එකකට තනුක අම්ලයක් දැම්මොත් එයාව කාබන් ඩයොක්සයිඩ් වායුව ලබා දෙනවා. දැන් විශේෂම දේවල් ටික. ඊළඟ දේ තමයි ඔය ඔක්සලේට් මැග්නීසියම් 2+, කැල්සියම් 2+, ස්ට්‍රොන්චියම් 2+, බේරියම් 2+ කියන කෙනාට ඔක්සලේට් දැම්මොත් මැග්නීසියම් එක Mgc2O4 වලින්
කැල්සියම් එක CaC2O4 සොලිඩ්, ස්ට්‍රොන්ජියම් එක SrC2O4 සොලිඩ්, බේරියම් එක BaC2O4 සොලිඩ් හදනවා. මේ සියලුම සුදු පාටයි. හරිද? හැබැයි අපි මෙයාට තනුක අම්ලයක් දැම්මොත් ඒ තනුක අම්ලයක එයා ලවණ හදලා CO2 වායුව පිට වෙනවා. මොකද වෙන්නේ? CO2 වායුව පිට කිරීම යා සිද්ධ කරනවා. තේරුණා නේද? හරි නේද? ඊළඟ එක මේ ඔක්සලේට්ට පුළුවන් පුතේ ප්‍රබල ඔක්සිකාරක වල වර්ණ විවරණ කරන්න. එහෙනම් කාබන් ඩයොක්සයිඩ් වායුව ලබා දුන්න කාබනේටට ප්‍රබල ඔක්සිකාරක වල වර්ණ විවරණ කරන්න බැරි වුණා. බයිකාබනේට පුළුවන් වුණාද? එයාටත් බැරි වුණා. කාටද පුළුවන් එහෙනම්? ඔක්සලේට්ට පුළුවන් වෙලා තියෙනවා. තේරුණාද? එතකොට ඔක්සලේට් කියන කෙනා අපි ගත්තොත් කාබන් ඩයොක්සයිඩ් බවට ඔක්සිකරණය වෙන්න පුළුවන්. කවුරු බවටද වෙන්න පුළුවන්? කාබන් ඩයොක්සයිඩ් බවට ඔක්සිකරණය වෙන්න පුළුවන්. හරි නේද? එයා කාබන් ඩයොක්සයිඩ් බවට ඔක්සිකරණය වෙලා MnO4- Mn2+ කරන්න පුළුවන්. ඊට පස්සේ Cr472- Cr3+ කරන්න පුළුවන්. Fe3+ කියන කෙනාව Fe2+ කරන්න පුළුවන්. I2 දැම්මොත් යාම I- කරන්න පුළුවන්. මේගොල්ලන්ගේ වර්ණ විවර්ණ කරන්න යන්න පුළුවන්. තේරුණාද? ඔය වගේ ප්‍රබල ඔක්සිකාරක වල වර්ණ විවර්ණ කරන්න මෙන්න මේ ඔක්සලේට් පුළුවන්. තේරුණා නේද? හරි. එහෙනම් ඔක්සලේට් කියන්නේ තනු කම්ලයක වායු පිට කරනවා. දෙවන කාණ්ඩයේ කැටානත් එක්ක අවක්ෂේප දෙන ඒ මොන පාටද? සුදු පාටයි. හැබැයි නැවත ඒ අවක්ෂේපයේ තනු කම්ලයක මොකද වෙන්නේ? වායු පිට කරලා දිය වෙනවා. ඊළඟට ඔක්සලේට් ප්‍රබල ඔක්සිකාරක වල මොකද වෙන්නේ? වර්ණ විවර්ණ කරන්න පුළුවන්. තේරුණා නේද? දාගෙන යන්න වෙන්නේ මේ ටිකේ දැන් ටිකට.
හරි අහන්න. දැන් මොනවද කරේ? කාබනේට් කරා, බයිකාබනේට් කරා, ඔක්සලේට් කරා. තුනම කාබන් ඩයොක්සයිඩ් පිට කරන කට්ටිය. දැන් නයිට්‍රයිට් කියලා කෙනා බලන්න යන්නේ. නයිට්‍රයිට් කියන්නේ NO2 මයිනස්. කවුද කියන්නේ? NO2 මයිනස්. ඔය නයිට්‍රයිට් තනුකම්ලයක් දැම්මොත් ඒ නයිට්‍රයිට් පුතේ NO2 වායුව පිට කරනවා. කවුද? නයිට්‍රයිට් තනුකම්ලයක NO2 වායුව පිට කරනවා. ඔය NO2 පිටේ කහ දුඹුරු පාටයි. මොන පාටයිද? කහ දුඹුරු පාටයි. හරි නේද? ඒ NO2 කියන කහ දුඹුරු පාට වෙද්දී හරිද? කහ දුඹුරු පාට කියන්නේ. හොඳට මතක තියාගන්න තනුකම්ලයක් එක්ක කහ දුඹුරු පාට මේ වගේ වායුවක් පිට කරන්නේ එකම එකයි කවුද? නයිට්‍රයිට් පමණයි. තේරුණාද? එහෙනම් කියන්නේ නයිට්‍රයිට් එකකට තනුකම්ලයක් දැම්මොත් එයා කවුරු බවටපත් වෙන්නේ? NO2 කහ දුඹුරු වායුව බවටපත් වෙනවා. මට කියන්න තනුකම්ලයක මෙන්න මේ වගේ කහ දුඹුරු වායුවක් පිට කරන්නේ එකම එක්කෙනයි කවුද? නයිට්‍රයිට් විතරයි. වෙන කාටවත් පුළුවන්ද? වෙන කිසිම අයෙක්ට බෑ. කිසිවෙක් නොකරන දෙයක්. මොකද්ද? වෙන කිසිවෙක් නොකරන දෙයක්. තේරුණා නේද? හරි නේද? මුලින්ම ප්‍රතික්‍රියාව දාන්නකො. එතනින් හරිද? තනුකම්ලයක සාන්ද්‍රයක නෙමෙයි තනුකම්ලයක දාන්නේ යටදී යටින් ඉතින් දිනව ගොඩක් තනුකම්ල සමග කහ දුඹුරු පැහැ වායුවක් පිට කරන තනුකම්ල සමග කහ දුඹුරු පැහැ වායුවක් පිට කරන එකම අයනිය NO2 V එකම අයනිය NO2 V දැන් ඔය නයිට්‍රයිට් තව විශේෂ වැඩක් කරනවා. මේ නයිට්‍රයිට් ඔයා හරිද? ශාරීය මාධ්‍ය. ඔයාට පුළුවන් ඇලුමිනියම්, සිංක්, එහෙම නැත්නම් ඩෙවර්ඩා මිශ්‍ර ලෝහය දාන්න. කවුද කියන්නේ? ඇලුමිනියම්, සිංක්, එහෙම නැත්නම් මොන ලෝහයද? ඩෙවර්ඩා මිශ්‍ර ලෝහය දාන්න. තේරුණාද? එයා දැන් මේ නයිට්‍රයිට් පුළුවන් පුතේ ඇමෝනියා බවට පත් වෙන්න. කවුරු බවට පත් වෙන්නද? ඇමෝනියා බවට පත් වෙන්න පුළුවන්. තේරුණාද? එතකොට මේ නයිට්‍රයිට් ඇමෝනියා බවට පත් වෙද්දී හරිද? ඒගොල්ලන්ගේදී හරිද? මොනවද? අර ඇලුමිනියම් කියන කෙනාට පුළුවන් AlO2 බවට පත් වෙන්න සිං දැම්මොත් ZnO2 2 බවට පත් වෙනවා. ඔය පිට කරන ඇමෝනියා අඳුර ගන්න අපිට ක්‍රම දෙකක් තියෙනවා. නෙස්ල ප්‍රතිකාරකයෙන් පොඟවපු පෙරහන් කඩදාසියක් දැම්මොත් ඇල්ලුවොත් ඒ පෙරහන් කඩදාසිය දුඹුරු පාට කරනවා. HCl බෝතලේ මූඩි ඇල්ලුවොත් සුදු පාට දුමාරයක් ලබා දීම සිද්ධ වෙනවා. මොකක්ද වෙන්නේ? සුදු පාට දුමාරයක් ලබා දීම සිද්ධ වෙනවා. තේරුණාද? සියලුම දේවල් ටික මම එක තැනකට ගෙනත් දාලා තියෙන්නේ. හරිද? මේක හරියට කරගත්තොත් මේ ටික පාඩම් කරගත්තොත් ඕන එකක් කරන්න පුළුවන්. තේරුණාද? හරිද? නිසා මේ ටික හරියට බලා ගන්න. 100න් අහගෙන ඉන්න. තේරුණාද? 100න් අහගෙන හිටියොත් මේ ටික හරියට කරගත්තොත් අනිවාර්යෙන් විභාග ගන්න කරන්න පුළුවන්. හරියට කියන්නේ නයිට්‍රයිට් එකට ඡාරීය මාධ්‍ය කවුරුත් ඇලුමිනියම් හරි සිංක් හරි ඩෙවර්ඩා මිශ්‍රලෝහය දැම්මම මොනවාද පිට වෙන්නේ? ඇමෝනියා වායුව පිට වෙන්නේ. ඔය ඇමෝනියා වායුව අඳුර ගන්න ක්‍රම දෙකක් තියෙනවා. මොකද්ද? නිස්ල ප්‍රතිකාරයෙන් පොගොපු පෙරහන් කඩදාසියක් කළොත් ඒක මොකද වෙන්නේ? දුඹුරු පාට වෙනවා. HCl බෝතලේ මූඩි ඇල්ලුවොත් මොකද වෙන්නේ? NH4Cl සුදු දුමාරය දෙනවා. ඔන්න බලන්න දෙවෙනි තරුව. ශාරීය මාධ්‍යයේ ඇලුමිනියම් සිංකෝ ඩෙවර්ඩා මිශ්‍රලෝහය මේ ඇමෝනියා වායුව පිට කරයි. හරිද? එතනින් මෙන්න මේක දාගන්න.
මෙම ඇමෝනියා වායුව හඳුනා ගැනීමට පහත ක්‍රම දෙක භාවිතාගෙන ඇති. නෙස්ල ප්‍රතිකාරකයෙන් බෙගූ පෙරහන් කඩදාසියක් ඇල්ලුම් වෙලිය දුඹුරු පැහැ කළවයි HCl බෝතලේ මෝඩි ඇල්ලුම් විට සුදු පැහැ NH4Cl තුමාරිය ලබා දී. හරි නේද? දැන් ඊළඟ තියෙන විශේෂ දේ. මෙයාට පුළුවන් ප්‍රබල ඔක්සිකාරක වල වර්ණ වෙනස් කරන්න. ඔන්න ඊළඟේ මොකද්ද? ප්‍රබල ඔක්සිකාරක වල වර්ණ වෙනස් කරයි. කියලා බලන්න මොකද්ද? ප්‍රබල ඔක්සිකාරක වල වර්ණ වෙනස් කරයි. තේරුණාද? එතකොට මෙන්න මෙහෙම දෙයක් වෙන්නේ. NO2- කියන කෙනා ගත්තොත් ප්‍රබල ඔක්සිකාරකයක් ගමු යාට NO3- බවට පත් කරන්න පුළුවන්. මෙයාගේ ඔක්සිකරණාංකයේ ධන 3 මෙයාගේ ඔක්සිකරණාංකයේ ධන 5. ඒකට ඔක්සිකරණය වෙන්න පුළුවන්. එතකොට MnO4- ගේ පාට විවරණ කරලා Mn2+ කරන්න පුළුවන්. මේක දම් පාටයි. මේක ලාරෝස. එහෙම නැත්නම් අවර්ණයි. ඊට පස්සේ හරිද Cr2O72- තිබොත් එයාට Cr3+ කරන්න පුළුවන්. මේක තැඹිලි පාටයි. මේක කොළ පාටයි. ඊට පස්සේ ගත්තොත් හරිද Fe3+ තිබ්බොත් ඌව Fe2+ කරන්න පුළුවන්. මූ කහ දුඹුරු පාටයි මූ කහ කොළ පාටයි. නැත්නම් ලා කොළ කහ කොළ ගම් කහ කොළ පාටයි. හරිද? තව ඒ විදිහට තව එක එක දේවල් කරන්න පුළුවන්. කියන විශේෂය තමයි නයිට්‍රයිට් නයිට්‍රේට් බවට පත් කරලා ඊට මොකද කරන්න පුළුවන්? ප්‍රබල ඔක්සිකාරකවල වර්ණ වෙනස් කරන්න පුළුවන්. දැන් මේ වෙද්දී අපි ප්‍රබල ඔක්සිකාරකවල වර්ණ වෙනස් කරන්න පුළුවන් දෙන්නෙක් කතා කරා. කවුරුද? ඔක්සලේට්ට පුළුවන් වුණා. දැන් කාට පුළුවන් උනේ? මෙන්න මේ නයිට්‍රයිට්ට පුළුවන් වුණා. ඒ දෙන්නම ප්‍රබල ඔක්සිකාරකවල වර්ණ විවරණ කරනවා. තේරුණාද? එයාට විතරක් නෙමෙයි ඈ. ඕනනම් මේ NO2ටත් මේ වැඩේ කරන්න පුළුවන් ඈ. NO2 ප්‍රබල ඔක්සිකාරකයක් දැම්මොත් නයිට්‍රේට් බවට පත් වෙනවා. අපිට විශේෂයෙන් මේක තමයි ඉතින් අරක දෙන්නේ NO2ට නයිට්‍රේට් බවට පත් වෙන්න පුළුවන්කමක් තියෙනවා. තේරුණාද? දාගන්න මෙන්න මේක. ඊළඟට දුඹුරු වලේ පරීක්ෂාවට පිළිතුරු දේ. මොකද්ද? දුඹුරු වලේ පරීක්ෂාවට පිළිතුරු දේ. දේ. දුඹුරු වලේ පරීක්ෂාවට පිළිතුරු දේ. හරිද? තේරුණාද? ඒ කියන්නේ දුඹුරු වලේ පරීක්ෂාවට ගියා පිළිතුරු දෙනවා කියලා. තේරුණාද? හරිද? දුඹුරු වලේ පරීක්ෂාවට පිළිතුරු දේ. හරිද? දැන් මොකද්ද දුඹුරු වලේ පරීක්ෂාව කියන්නේ අහන්න. දුඹුරු වලේ පරීක්ෂාවේදී මෙන්න මෙහෙම දෙයක් වෙන්නේ. හරිද? හරි. අහන්නකො. දුඹුරු වලේ පරීක්ෂාවේදී කරන්නේ මෙන්න මෙහෙම සෙල්ලම. හරිද? අහන්න නේ. දුඹුරු වලේ පරීක්ෂාවේදී අපි මෙන්න මේ නයිට්‍රයිඩයක් කියන ද්‍රාවණයක් හිතන්නකො. ඔය නයිට්‍රයිඩයක් කියන ද්‍රාවණයට අපි නයිට්‍රයිඩයක් කියනවා. මේකට අපි දානවා අලුත සෑදු. හවුද? අලුත සෑදු ෆෙරස් ලවණයක් දානවා. කවුද දාන්නේ? අලුත සෑදු ෆෙරස් ලවණයක් දානවා. කවුද කියන්නේ? අලුත සෑදු ෆෙරස් ලවණයක් දානවා. තේරුණාද? අලුත සෑදු ෆෙරස් ලවණයක් දාලා ද්‍රාවණයේ බිත්තිය දිගේ සාන්ද්‍ර H2SO4 බිඳු කීපයක් දානවා. එකක් දාන්නේ කීපයක් දානවා. තේරුණාද? අන්නේම දාද්දි බං මෙයාගේ ඔය ද්‍රාවණ මිශ්‍රවන අතුරු මූණක් තියෙනවනේ. ඒ අතුරු මූණතේ දුඹුරු පාට වලයක්. ඒ කියන්නේ රින් එකක්. රින් එකක් කියන්නේ මොකද්ද? රවුමක් කියන එක නේද? මුද්දක් ඇති වෙනවා. මොකද්ද දෙන්නේ? මුද්දක් ඇති වෙනවා. තේරුණාද? අන්න ඒකට අපි කියනවා දුඹුරු වලය කියලා. මොකක්ද කියන්නේ? දුඹුරු වලය කියලා. තේරුණාද? මේකේ මෙහෙමයි වෙන්නේ. මේකට දැන් මේ අලුත් සෑදුව ෆෙරස් ලවණයක්නේ. එතකොට මම ඔය තිබ්බ Fe2+ ටික Fe3+ බවට පත් වෙනවා. කවුරුවටපත් වෙන්නේ? Fe3+ බවට ඔක්සිකරණයක් වෙන්නේ. මොකක්ද වෙන්නේ? ඔක්සිකරණයක්.
එතකොට මම ඔතන තිබ්බනේ NO2 minus ඔය NO2 minus NO බවට පත් වෙනවා. එතකොට එයා මොකද වෙන්නේ? ඔක්සිහරණයක්. දැන් ද්‍රාවණයේ FeH2O 6 times 2 plus එකෙන් තමයි Fe2 plus ඉන්නේ. දැන් අර HNO2 බිඳු කීපයක් දාද්දි Fe2 plus එක මේ ඔක්සිහරණය වෙන ටිකයි ඈ. තව Fe2 plus ගොඩක් ද්‍රාවණයේ තිබ්බා. අය යලු සයිඩ් පෙරස් ලවණයනේ දැන්නේ. අන්න ඒකත් එක්ක අර NO එකතු වෙලා FeH2O5 NO2 plus බවට පත් වෙනවා. මේකට කියනවා දුඹුරු වලය කියලා. මොකක්ද කියලා කියන්නේ? දුඹුරු වලය කියලා කියනවා. මේවා ඇහුවොත් අඳින්න ඈ. තේරුණාද? නිසා මේවා හොඳට පාඩම් කරගන්න ඕනේ. මම කියන එක තේරුණා නේද? පාඩම් කරන්නේ නැතුව මේවා බෑ. හරිද? මේවා පුළුවන් කරගන්න නම් ඇහුවොත් මේක ගිහලා ලියන්න ඕනේ. දැන් තුන්ද ප්‍රතික්‍රියාව ලියන්න පුළුවන් මේක බලලා. ආම්ලික මාධ්‍ය තුන්ද ප්‍රතික්‍රියාව ලියා ගන්න පුළුවන් නේ. හරිද? ඒක ඔයා තේරුම් ගන්න ඔක්සිකරණය බලලා ඒක ලියාගෙන යවම තමයි මෙතන වැඩේ. මම කියන එක තේරුණා නේද? දුඹුරු වලය පරීක්ෂාව කොහොමද කරන්නේ කියන්නේ? NO2- ද්‍රාවණයකට අලුත් සෑදූ පෙරස් ලවණයක් දාලා ද්‍රාවණයේ විත්‍ය දිගේ මොකද වෙන්නේ? පරීක්ෂණයේ විත්‍ය දිගේ සාන්ද්‍ර H2SO බිඳු කිහිපයක් ගන්න. එතකොට ද්‍රාවණ මිශ්‍ර වෙන අතුරු මුහුණ දෙක මොකක්ද ඇති වෙන්නේ? දුඹුරු වලයක් ඇති වෙන්නේ. දුඹුරු වලය කියන්නේ කවුද? බින්දනීක බින්දනීක හරි නේද? දාන්න. දුඹුරු වලයේ පරීක්ෂාවට කිසිදී ඈ දාන්න. NO2- අඩංගු පරීක්ෂණ නලයට අලුත සෑදූ ෆෙරස් ලවණයක් යොදා අලුත සෑදූ ෆෙරස් ලවණයක් යොදා පරීක්ෂණ නලයේ බිත්තිය දිගේ සාන්ද්‍ර H2SO4 බිඳු කිහිපයක් යොදයි. සාන්ද්‍ර H2SO4 බිඳු කිහිපයක් යොදයි. එවිට ද්‍රාවණ මිශ්‍රවන අතුරු මුහුණතේදී දුඹුරු වලයක් ඇති වේ. ද්‍රාවණ මිශ්‍රවන අතුරු මුහුණතේදී දුඹුරු වලයක් ඇති වේ. හරි. මේක දාගන්න.
හරි අන්න නයිට්‍රේට් නයිට්‍රේට් අඳුර ගන්න ක්‍රම පළවෙනි කියන්නේ නයිට්‍රේට් තන්කාම්ල එක්ක වායු පිට කරනවද නෑ නයිට්‍රයිඩ් පිට කරාද නයිට්‍රේට් පුතේ තන්කාම්ල එක්ක වායු පිට කරන්නේ නෑ මොකද පළවෙනි මොකද නයිට්‍රේට් තන්කාම්ල එක්ක වායු පිට කරන්නේ නයිට්‍රේට් කියන්නේ කවුද NO3 නයිට්‍රයිඩ් කියන්නේ NO2 ඊළඟට නයිට්‍රේට් වල ප්‍රබල ඔක්සිකාරක වර්ණ වෙනස් කරනවද? එයා ඉන්නේ උපරිම ඔක්සිකරණ අන්තිම. හැබැයි මෙයා දුඹුරු වලේ පරීක්ෂාවට පිළිතුරු දෙනවා. මොකද්ද දුඹුරු වලේ පරීක්ෂාව? මේකම තමයි. මොකද්ද? නයිට්‍රේට් අඩංගු ද්‍රාවණයක අලුත් සෑදුණු පෙරස් ලවණයක් දාලා සාන්ද්‍රේෂ්ඨ බිඳු කීපයක් දැම්මොත් අර ද්‍රාවණ මිශ්‍රවන අතුරු මොන දේ මොකද වෙන්නේ? දුඹුරු වලයක් ඇති වෙනවා. මුලින්ම දාගන්න එක දුඹුරු වලේ පරීක්ෂාවට පිළිතුරු දෙයි. දාන්න දුඹුරු වලේ පරීක්ෂාවට පිළිතුරු දෙයි. දුඹුරු වලේ පරීක්ෂාවට පිළිතුරු දෙයි. දාන්න සද්දාඩුවේ දාන්න දුඹුරු වලේ පරීක්ෂාවට පිළිතුරු දෙයි. හරි නේද? දාන්න නයිට්‍රේට් අඩංගු ද්‍රාවණයක නයිට්‍රේට් අඩංගු ද්‍රාවණයක අලුත සෑදූ ෆෙරස් ලවණයක් යොදා අලුත සෑදූ ෆෙරස් ලවණයක් යොදා සාන්ද්‍ර H2SO4 බිඳු කීපයක් යෙදුණු විට සාන්ද්‍ර H2SO4 බිඳු කීපයක් යෙදුණු විට ද්‍රාවණ මිශ්‍රවන අතුරු මුහුණතේදී දුඹුරු වලයක් ඇති වේ. දුඹුරු වලයක් ඇති වේ. වරංගල වලක් දාන බ්‍රවුන් රින් නෙවෙයි බ්‍රවුන් රින්. හරිද? තේරුණාද? දැන් මේ නයිට්‍රේට මින්න එකක් පුළුවන්. එතකොට මේ දෙකම නයිට්‍රේටයි පොදුවේ දක්වන වැඩක් නේද? ඔව් නේද? අයිලා එක අහන්නකෝ මේ නයිට්‍රේටයකට ශාරීය මාධ්‍ය ඇලුම් මේක දාගන්න. NO3 Na3 බවට NO බවට පත් වෙනවා. එතකොට Fe H2O 6 times 2 plus කියන එක නා Fe H2O 5 times NO2 plus බවට පත්. දාගන්න ඉතින්. හරි අන්න ඊළඟට හරිද දැන් ඔය නයිට්‍රේට් එකට ශාරීය මාධ්‍ය ඇලුමිනියම් සිංක් හරි දෙවඩා මිශ්‍රව හැදෙද්දුවොත් එයාට ඇමෝනියා වායු පිට කරන්න බෑ මේ ඇමෝනියා අතර ගන්න ක්‍රමය අපි දන්නවනේ කියන ක්‍රම දෙකක් නැස්ල ප්‍රතිකාරකයේ පොගෝ වෙනස් කන්දාසයක් කළොත් ඒක මොකද වෙන්නේ දුපුරු පාට වෙනවා ඒක ඉතර යන ගානේ මේක අහගන්නවා හරිද නැස්ල ප්‍රතිකාරකයේ පොගෝ වෙනස් කන්දාසයක් කළොත් ඒක මොකද වෙන්නේ දුපුරු පාට වෙනවා HCl පොදින් මූඩියක් මොකද වෙන්නේ සුදු පාට දුමාරිය බවට පත් වෙනවා එතකොට නයිට්‍රේට් හරිද ශාරීය මාධ්‍ය ඇලුමිනියම් වලින් සිංක් කර දැම්මා නයිට්‍රේට් ඇමෝනියා වෙනවා ඇලුමිනියම් වල වෙන්නේ ALO2 සිංක් වල වෙන්නේ
ZnO2 2 minus බවට පත් වෙනවා. තේරුණා නේද? හරි නේද? ඔක තමයි එතනදි වෙන්නේ. ඇලුමිනියම් ඇලුමිනේට් වෙනවා. සින්කේට් වෙනවා. ඇලුමිනියම් මොකද වෙන්නේ? ඇලුමිනේට් වෙනවා. සින්කේට් වෙනවා. හරිද? එතකොට මේ ප්‍රතික්‍රියා දෙකම නයිට්‍රයිටත් දක්වනවා නයිට්‍රේටත් දක්වනවා. තේරුණා නේද? මේකත් දාගන්න දෙන්න. හරි. දාගෙන යටින් ලියන්න. හරි. දාගෙන යටින් ලියන්න රතු පාටේ. හරි රතු පාටේ. නයිට්‍රයිට සහ නයිට්‍රේට් යන දෙකම දුඹුරු වලේ පරීක්ෂාවට පිළිතුරු ලබා දෙන අතර ශාරීය මාධ්‍යයේ ඇලුමිනියම් හෝ සින්ක් යෙදූ විට ඇමෝනියා වායුව පිට කරයි. ශාරීය මාධ්‍යයේ ඇලුමිනියම් හෝ සින්ක් යෙදූ විට ඇමෝනියා වායුව right. එහෙනම් ඔන්න කැටායන විශ්ලේෂණ ඉවර කරා. ඇනායන විශ්ලේෂණය භාගයක් ඉවර කරා. ඇනායන විශ්ලේෂණ මොකද කරේ? කණු කම්ලෙක් වායු පිට කරන ඒවා කාබනේට, බයිකාබනේට, ඔක්සලේට, නයිට්‍රයිට, නයිට්‍රේට්. හරිද? එතකොට ඒ ටික ඉවර කරා. තේරුණාද? හරි නේද? එතකොට ඔන්න ඔකත් එක්ක අපි ඊළඟ දවසේදී අපි හරිද? ලබන ඊළඟ එකේ හරිද අපි ඕකේ අනිත් ටික ඉවර කරනවා. ඒ ටික ඉවර කරලා අපිට එතකොට ගණන් හදන්න පටන් ගන්න පුළුවන්. අවසාන පාර ගණන් හදන්න තියෙනවා. අපිට කියලා දෙන්නේ අපිට විභාග ප්‍රශ්න ඉවර කරන්න පුළුවන් මොකක්ද එක. මේක අදාළ වෙන්නේ කොහොමද? 9 ඒ කැලලට. තේරුණාද? 9 ඒ කැලලට තමයි මේක අදාළ වෙන්නේ. හරි නේද? එතකොට රෙකෝඩින් වල කවුරුහරි ඉන්නවනම් එහෙම ඔයගොල්ලන්ට රෙකෝඩින් බලන්න කරන් දෙන්නකද? තව එක වීඩියෝ එකක් තියෙනවා ඒක බලන්න ඒකට වැඩි යන්නේ. වීඩියෝ තුනක් මේකේ තියෙනවා. වීඩියෝ තුන බලනකොට මේක ටිකක් පුළුවන් වෙනවා. හරිද?